ආයුබෝවන් සන්රයිස් ඉන්දියා රූපවාහිනියේ නිවේදිකාව පරියේෂණ ලිපිය ප්‍රවර්තකය වන්නේ ෆාතිමා රෙනීත් නොරුඩින්. ප්‍රවර්ති කර්තෘ ජ්‍යෙෂ්ඨ දේශපාලන විශ්ලේෂක මාධ්‍යවේදිනිය එම්.එම්. නිලාම්ජීන්. ෂෙයිඛ් හසිනා බලයෙන් පහ කලදා සිට බංග්ලාදේශයේ නිමක් නැති ජනප්‍රිය විරෝධතාරැල්ලකින් ග්‍රහණය වී ඇත. භාරකාර රජය අගනුවර වන ඩකාහි මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම සන්දර්භය තුළ ජනප්‍රිය අපේක්ෂකයෙකු වන බංග්ලාදේශ දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ මහමැතිවරණ අපේක්ෂකයෙකු වන ෂරීෆ් ඔස්මාන් හාඩි පසුගිය සතියේ වෙඩි තබා ඝාතනය කරන ලදී. ඔහු අහමඩ් ප්‍රජාවට අයත් බව වාර්තා නොවිය. ප්‍රාදේශීය අහමඩ් නායක අමීර් හසන්ගේ ඝාතනය බංග්ලාදේශයේ නොව පාකිස්තානයේ ඒ සමන්හම සිදුවිය. ෂරීෆ් ඔස්මාන් හාඩිගේ මරණය ශිෂ්‍ය විරෝධතා වේදිකාවේ ප්‍රකාශක සහ ඉන්ක්ලාබ් මංජාහි 32 හැවිරිදි නායකයා දෙසැම්බර් 12 වන දින ඩකාහි හිසට වෙඩි වෙදීමෙන් පසු 2025 දෙසැම්බර් 18 වන දින සිංගප්පූරු රෝහලකදී මිය ගියේය. 2026 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණයේදී ඩකා 8 මැතිවරණ කොට්දාශය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඔහු සලකනු ලැබිය. පොලිසිය වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර තොරතුරු සපයන්නන්ට ත්‍යාග පරිනිමා ඇත. මැතිවරණයට පෙර බංග්ලාදේශයේ දේශපාලන ආතතීන් ඉහළ මට්ටමක පවතින අතර ඝාතනය හේතුවන් අවස්ථාවර දේශපාලන වාතාවරණය තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඉන්දියානු ඔත්තු සේවා ආයතනයක් වන රාම් ඝාතනයට සම්පූර්ණයෙන්ම සම්බන්ධ බව රහස් තොරතුරු අනාවරණය වී තිබේ. එනම් ඉන්දියාවට සහාය නොදක්වන රජයක් බංග්ලාදේශයේ නොතිබිය යුතු බවට ඉන්දියාව අධිෂ්ඨාන කරගෙන සිටින අතර ඒ සඳහා ඉන්දියාව බංග්ලාදේශයේ ඕනම දුරකට යා යුතුය. එබැවින් බංග්ලාදේශයේ බොහෝ මිනිමැරුම් සිදුවිය හැකි අතර වෙඩි තැබීම සිදුවිය හැකිය. ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ පාලනය අවම වශයෙන් තවත් වසර 15ක්වත් පැවතිය යුතුය. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ රට ජනතාව ආරක්ෂා කළ යුතු බැවින් ජනාධිපතිවරයා කිසි විටයක ඉන්දියාවට සතුරු නොවිය යුතුය. ඉන්දියාවට විරුද්ධ වීමට අවශ්‍ය නැත. ඉන්දියාව ආසියාවේ බලවත් රටකි. ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ අතීතයේදී ඉන්දියා විරෝධී පක්ෂයක් විය. දැන් එම ආකල්ප වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පවතී. එය වෙනස් කළ යුතුය. ජවිපේ පාලනයට එරෙහිව ඕනෙම දුරකට ගොස් දුෂ්ට දේවල් කරනු ඇත. එබැවින් ජවිපේ පාලනය ඉන්දියාව අනුගමනය කළ යුතුය. විරුද්ධ පක්ෂ ඒ සඳහා කේගසන බැවින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ රාජ්‍යයක් බවට පත්ව ඇති බව වැරදි අදහසකි. විරුද්ධ පක්ෂ රටේ අවශ්‍යතාවලට එරෙහිව පාලන තන්ත්‍රයට එරෙහිව සහ ජනතාවට එරෙහිව වැරදි ආකාරයෙන් සිංහල ඡන්දදායකයින්ට අසත්‍ය තොරතුරු විකෘති කරමින් සහ පතුරවමින් සිටී. සිංහල සහෝදර ඡන්දදායකයින් මෙය තේරුම් ගත යුතුය. ජයශංකර් අගමැතිගේ විශේෂ නියෝජිතයා ලෙස කුණාට්ටුවෙන් පීඩාවට පත් රටට යන විට ශ්‍රී ලංකා රජය ඉල්ලා නොසිට ටිට්වා සුලිය කුණාට්ටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාව විශාල ආධාර ප්‍රමාණයක් ලබා දී ඇත. අසල්වැසි ප්‍රමුඛතා සහ මහා සාගර් මූලධර්ම යටතේ පළමු ප්‍රතිවාර දක්වන්නෙකු සහ සමීප අසල්වැසියෙකු ලෙස එහි භූමිකාව නැවත තහවුරු කරමින් ටිට්වා සුලි කුණාට්ටුවෙන් පසු ඉන්දියාව අඟහරුවාදා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කළේය. විදේශ කටයුතු අමාත්‍ය එස් ජයසංකර් අද නිවේදනය කළේ දශක ගණනාවකින් දිවයින බලපෑමාරාන්තික ස්වභාවික විපත් වලින් එකක් වන ටිට්වා සුලි කුණාට්ටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය වීම සඳහා
ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 450ක පූලල් ආධාර පැකේජයක් යෝජනා කර ඇති බවයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස කොළඹදී අදහස් දක්වමින් ජයශංකර් මහතා පැවසුවේ මෙම අභියෝගාත්මක කාලාවලදී ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව කැපවී සිටින බවයි. අමාත්‍ය එස් ජයශංකර් මහතා අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ ලිපිය ජනාධිපතිවරයා වෙන බාර දුන්නේය. සුලි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාව සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් නිවේදනය කරයි. ඩිට්වා සුලි කුණාටුවෙන් පසු සහන සහ අලුත් විඩියා කටයුතු සඳහා සහාය වීම සඳහා ඉන්දියාව අඟහරුවාදා ශ්‍රී ලංකා ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ප්‍රකාශයට පත් කළ අතර විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පැවසුවේ සංචාරක ව්‍යාපාරය සහ රට නැවත ගොඩනැගීම සඳහා ආයෝජන වැනි ප්‍රධාන අංශවල තවදුරටත් සහාය ලබා දීමට නවදිල්ලිය සූදානම් බවයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ විශේෂ නියෝජිතයා ලෙස සඳුදා ශ්‍රී ලංකාවට පැමිණි ජයශංකර් ප්‍රතිසංස්කරණ කටයුතු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ අතර අගමැතිතුමාගේ ලිපියක් ඉදිරිපත් කළේය. එයච සහනදායී ණය මාර්ගවලින් ඩොලර් මිලියන 350ක් සහ ප්‍රධානවලින් ඩොලර් මිලියන 100ක පැකේජයක් සඳහා කැපවීමක් ඇතුළත් වේ. ඔබේ සමීප අසල්වැසියා ලෙස සහ අපගේ අසල්වැසියා පළමුව සහ මහාසාගර ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක ඉන්දියාව ඉදිරියට යාම ස්වභාවිකය. ඔබ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති විට අපි එසේ කර ඇත්තෙමු. ජයශංකර් ශ්‍රී ලංකා සහචාරය වන විජිත හේරත් සමංහ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 2022 සිට 23 දක්වාදී ආර්ථික අර්බුදයකට මුහුණ දුන් විට ශ්‍රී ලංකාව ලබා දී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඛනිජ තෙල් සඳහා ණය මාර්ග ද්විපාර්ශ්වික මුදල් හුවමාරු සහ ණය ආපසු ගෙවීම සඳහා තවකාලික තහනම ඇතුළු වූ ඩොලර් බිලියන 4ක පෙර නොවූ වීරු ආධාර සඳහා හැරත් ඉන්දියාවට ස්තුති කළේය. ඉන්දියාව අඟහරුවාදා ඩිට්වා සුලි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාව සඳහා ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ප්‍රකාශයට පත් කළ අතර අමාත්‍ය එස් ජයශංකර් දිවයිනේ ඉහළම නායකයින් හමු වී සුලි කුණාටුවෙන් පසු කොළඹ නැවත ගොඩනැගීම සඳහා දිල්ලියේ ස්ථීර කැපවීම සහතික කළේය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ විශේෂ නියෝජිතයා ලෙස මෙහි සිටින ජයශංකර් පැවසුවේ ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක ඉන්දියාව ඉදිරියට යාම ස්වභාවික බවයි. අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අතර ඩිට්වා සුලි කුණාටුවෙන් පසු අගමැති මෝඩිගේ උණුසුම් සුබ පැතුම් සහ සහයෝගිතාවයේ පණිවිඩය දෙනුම් දුන්නේය. අපගේ පළමු ප්‍රතිචාරක භූමිකාව ලෙස ගොඩනැගිලි ශ්‍රී ලංකාවට බාර දෙන බවටත් ඇමරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබා දෙන බවටත් අගමැති මෝඩිගේ මට ලිපියක් ලැබුණා. ජයශංකර් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් සමංහ මාධ්‍යවේදීන්ට පැවසීය. ඉන්දියාවේ ආධාර පැකේජයේ කඩිනමින් ලබා දිය හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු කරමින් දිත්වා සුලි කුණාටුවෙන් සිදු වූ හානිය පිළිබඳව ජනාධිපතිවරයා සමංහ පූලල් සාකච්ඡා පැවැත් වූ බව ජයශංකර් පැවසීය. අපි යෝජනා කර ඇති ආධාර පැකේජය ඇමරිකානු ඩොලර් මිලියන 450ක් වටිනාය. එයට සහනදායී ණය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 350ක් සහ ප්‍රධාන වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ඇතුළත් වේ. ඔහු පැවසීය. සුලි කුණාටුවෙන් දරුණු ලෙස බලපෑමට ලක් වූ අංශවල මාර්ග දුම්රිය සහ පාලම් සම්බන්ධතා පුනරුත්ථාපනය කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණ සඳහා සහාය සෞඛ්‍ය සහ අධ්‍යාපන ආයතන කෘෂි කර්මාන්තය සඳහා සහාය සහ වඩා හොඳ ආපදා ප්‍රතිසාධනය සහ සූදානම සඳහා කටයුතු කිරීම මෙම ආදරයට ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ ජනතාවට ඩිට්වා සුලි කුණාටුවේ බලපෑම අවම කිරීම සඳහා ඉක්මනින් කටයුතු කළ යුතු බව අපි අධිෂ්ඨාන කරගෙන සිටිමු.
එය ඉක්මනින් ලබා දීම සඳහා එළදායි සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටිමු, ඔහු පැවසීය. ජයශංකර් සහ ඔහුගේ සහචරයා වන හැරත් එක්ව උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අඩි 120ක ද්වීත්ව මංතීරු බේලි පාලමක් ජනාධිපති දිසානායක ඉදිරියේ විවෘත කළහ. එය සුළි කුණාටුවෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශවලින් එකකි. ටොන් 110ක පාලම ඉන්දියාවෙන් ගුවන් මගින් ගෙනවිත් සාගරබන්දු මෙහැයුම කොටසක් ලෙස ස්ථාපනය කරන ලදී. හානියේ තරම අනුව සම්බන්ධතාවයේ යථා තත්වයට පත්කිරීම ක්ෂණික ප්‍රමුඛතාවයක් බව පැහැදිලි වන අතර ජනාධිපති දිසානායක සහ අගමැති මෝඩි අතර දුරකථන ඇමතුමකදී මෙය සැබවින්ම සාකච්ඡා කළ බව ජයශංකර් ප්‍රවසීය. කිලිනොච්චියේ බේලි පාලම හමුදා ඉංජිනේරුවන් විශාල පිරිසක් ඉදිකර ඇති බවත් එය C-17 ගුවන් යානයකින් ගුවනින් ගෙන යන ලද බවත් ඔහු පැවසීය. තවත් බේලි පාලමක් දැනට සීලාහි ඉදිවෙමින් පවතී. සුළි කුණාටුව ගොඩබිමට පැමිණි දිනට පසු දින ඉන්දියාවේ සහන සහ ආධාර මෙහෙයුම වන සාගරබන්දු මෙහෙයුම ආරම්භ වූ බව ඔහු පැවසීය. සමස්තයක් වශයෙන් සාගරබන්දු මෙහෙයුම මගින් වියලි ආහාර ද්‍රවය, කුඩාරම්, තාපෝලින්, සනීපාරක්ෂක ද්‍රවය, අත්‍යවශ්‍ය ඇඳුම් සහ ජල පිරිපහදු කට්ටල ඇතුළු සහන සැපයුම් ටොන් 1100කට වඩා ලබා දෙන ලදී. ඖෂධ සහ වෛද්‍ය උපකරණ ටොන් 14.5ක් පමණ ලබා දෙන ලදී. සහන මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා තවත් ටොන් 60ක උපකරණ ශ්‍රී ලංකාවට ගෙන එන ලදී, ඔහු පැවසීය. ස්තුතියි. තවත් වීඩියෝවකින් නැවත හමුවෙමු. ආයුබෝවන්.